පින්නතුනේ වෛරක්කාරයෝ දෙමව්පියෝ විදිහට එනවා, සමහර වෛරක්කාරයෝ දරුවෝ විදිහට එනවා. සමහර වෛරක්කාරයෝ ස්වාමියෝ විදිහට එනවා. ඒ කියන්නේ කසාද බඳිනවා. සමහර වෛරක්කාරයෝ බිරිඳ විදිහට එනවා. වෛරක්කාරයෝද නැද්ද කියලා ඔහොම කල්පනා කරලා ඊළඟ එකට යන්නේ. දැන් මේ අම්මලා පතනවත් දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තේටම ලැබියන් කියලා. නිවන් දකින්නකම්ම සංසාරෙම. සේරම ඔළුව අනිත් පැත්තට වනන්නේ කෙලින්නේ නෙමෙයි. මොන වෛරයක් මේ තාත්තලා පතනවත් දැන් බැඳලා ඉන්න බිරිඳ මගේ නෝනා මට නිවන් දකින්නකම්ම ලැබියන් කියලා සංසාරෙම. පින්නතුනේ ඇහුවොත් කේ කරන්න දෙයක් නැතුවට ඉන්නේ කියලා. සමහර අම්මලා කියන ළමයි හින්දලු ඉන්නේ. මේ පැත්ත නම් එහෙම නැතුව. වෛර තරහව මේ වෛරය පිරිමහන්න බොහොම ළඟින් ඉන්නේ. ඈතින් නෙමෙයි. දැකලා දිනවද පොඩි උන් ඉපදෙච්ච ගමන් නියරවල් වල වෙල් වල ලිං වල වැව් වලට විසිකන් ලේ හතු පිටින් টয়ලට් එකට දාන්නේ කොහොමද පින්නතුන ඉපදෙච්ච ගමන් ඇදලා අපි මේවා අහලා තිබ්බේ කාලියක් කිනීගේ කතාවේ. අස්පනා පිට පේන්න නැත් මේක පේනවා.